ඉතින් කොහොමද යාළුවනේ මම අද ඔයාලට මගේ මේ පාත්තියට ඉනි ටිකක් කපා ගන්න යන්නේ. ඉතින් මේ කැලේට යන්න ඕනේ අපි ගිහිල්ලා බලමු. මම අද ඔයාලට මගේ මේ පාත්තිය ගැනත් පෙන්නුවේ නෑ. අද පෙන්නනවා කොහොමද මේ ටික දාලා දෙන්නේ. ඒවට ඉනි කපන්න තමයි දැන් යන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු. ඉතින් මේ කැන්දලී ටිකක් හම්බුණා මේ ලේසියෙන්ම කපා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ එච්චර తాවකාලිකව මේ තමයි ඉතින් අර කන්න දෙක තුනක් හදා ගන්න බෑ මේ කාලයක් පවතින්නේ. ඉතින් රෑට රොටි කන්න මේ කැන්දකොළ ටිකකුත් කඩා ගන්න අපට ඒකෙම පුළුවන්. රෑට රොටි කන්න කියලා හැදුවේ. ඒකටත් කොළ 10ක් විතර කඩා ගන්න ඕනේ. ඉතින් මේ ටික පැත්තකින් තියලා තව ටිකක් කපා ගන්න යන්න ඕනේ. ඉතින් මහන්සි වෙන තරමට තමයි ප්‍රතිඵල හම්බෙන්නේ. ඉතින් අපි කැලේට ගිහිල්ලා බලමු. ඉතින් අපි දෙයක් කරනවා නම් මොනතරම් මහන්සි වෙන්න ඕනද කියලා ඔයාලට පේනවා ඇති. ඉතින් මහන්සි වෙන්නේ නැතුව ප්‍රතිඵලයක් ගන්න බෑ. ඉතින් වගාවක් කරනවා නම් ඉතින් අපි ඇත්තටම ගොඩක් මහන්සි වෙනවා. ඔයාලට පේනවා ඇති. කැලේ ගිහිල්ලා ඉනි කපන්න ඕනේ. එදිරින් ගියාම වගාව ආරක්ෂා කරගන්න ඕනේ. පෝර ටික දාගන්න ඕනේ. වතුර ටික දාගන්න ඕනේ. ඉතින් මෙහෙම තමයි ඉතින් දැන් මහන්සි හරි මහන්සි. මේ ඉතින් ඕන දෙයකට මහන්සි වෙන්නේ නැතුව ප්‍රතිඵලයක් ගන්න බෑ. දැන් මං හිටවලා තියෙන්නේ මේ නියරේ. ඉතින් මම ඔයාලට ඒ වගාව පෙන්නන්නම් අපි කොහොමද හදලා තියන්නේ ඔයාලට. ඒක බලලා ඔයාලටත් මේ වගේ දෙයක් කරන්න ආසාවක් ඇති වෙයි ඇත්තටම. මේ ඉතින් වැහි කාලේ බොහොම අමාරුයි නියරක හදනවා නම් මොකද වතුර වැඩි. ඒත් ඉතින් අපි කොහොම හරි මේ හදා ගන්නවා. අපි දැන් මම මේ ටික කපලා තියෙන්නේ ඒ ටික අරන් යනවා. ගියාම මේ ගිහිල්ලා පෙන්නන්නම් මගේ වගාව කොහොමද සාර්ථකව කරගෙන යන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති අර මේක අරගෙන අර ඈතටම යන්න ඕනේ. ඉතින් ඈතටම මේකත් කරේ තියෙන මීට වඩා මම දැන් මේ ගොඩක් හිටවලා තියෙන්නේ
මේ වගේ දෙකක් විතර ඒවා අරගෙන ඈතට යන්න ඕනේ ඉතින්. ඒක ප්‍රතිඵල අපට ලැබෙන හින්දා තමයි මෙච්චර මහන්සි වෙන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු. ඉතින් මෙන්න තියෙනවා වගේ වැඩ. මේ වගාව බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි මේ හදලා තියෙන්නේ. මම දැන් ඉනි ගොඩක් ගහලා තියෙන මේ ඉනි මේ මදි ටිකට තමයි පොඩ්ඩක් මේ තැන් තැන් වල මද ගතියක් තියෙනවා. ඒකට තමයි මේ කපන් ආවේ. ඉතින් අර විදිහටම කපලා මේ විදිහට දාලා තමයි මේ පැල ටික හදලා තියෙන්නේ. දැන් මේකට ඇවිල්ලා සති දෙකක් විතර ඇති. හොඳට හැදිලා තියෙනවා මේ පෝර මුරයක් දැම්මා. ඉතින් බලන්න හොඳට මේ කොළ ටික හැදිලා. ඉතින් මේ වගේ සාර්ථක වගාවක් කරන්න මොනතරම් මහන්සියක් වෙන්න ඕනද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේකට මම මේ දවස්වල මේ වැහි කාලේ මේ පෝර දාන්න හොඳ නෑ. මොකද මේ වැස්සත් එක්ක මේ අපි පොළවට පෝර දාපුවාම මේ මුල් කුණු වෙලා මේ මැරෙන්න බලනවා. මම මේකට දියර ඉසිනයකින් තමයි මේ පෝර ටික දුන්නේ. අදත් මම මේ උදේ වරුවේ ඇවිල්ලා පෝර ටික ගැහුවා. ඉතින් මේ අර වැහි කාලෙට මොකඩක් කර මේ පසට මේ එක් කරපුවාම මේ මුල් කුණු වෙලා පැල මැරෙන්න බලනවා. ඉතින් පුළුවන් නම් මේ කාලේ මේ වැහි කාලෙට වගේ මේ අපේ මේ කොළවලට ස්ප්‍රේ කරන පෝර වර්ග තියෙනවා. ඒවා ස්ප්‍රේ කරලා හදාගන්න. ඉතින් දැන් අපිට තියෙන වලට පේන ඇති මේ මේවැල් එතිලා යනවා. ඉතින් මේවා අපි මේවා ස්වභාවිකවම එතිලා යනවා. පෙලක් ඒවා එතිලා යන්නේ නැතුව තියෙනවා. ඒවා අපි හදා ගන්න ඕනේ. මේ අපි ඔතලා දාපුවාම ඒවා නිකම්ම එතිලා උඩට නගිනවා. ඉතින් මේ මම මේ ගෙනාවු ඒවා ටික මේ මගේ වගාවේ තියෙනවා මේ හිස්තැන්. මොකද ගැහුවට මේ පැල ටිකක් ළඟත් වැඩි. ඒ හින්දා මේ ගහන්න තියෙනවා. එහෙනම් අපි ගිහිල්ලා ගහලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මේ දැන් මං තැන් දෙතනක හදලා තියෙනවා. එතෙන්ට ලී ටිකක් මදි වුණා. ඉතින් අපි මේ ගහමු කොහොමද තියෙන්නේ කියලා. මේ ටික මම අරක අනිත් වගාවට කලින් චුට්ටක් දැම්මේ මේ කොහොමද මේ පැලවෙනවද බලන්න ඇට ටික. ඇත්තටම සාර්ථකවම ඒ ඇට ටික පැලවුණා. හැම දාපු ඇට බීජයක්ම හොඳින් මේ පැලවුණා. ඉතින් අපි මේ විදිහට ගහ ගන්නයි තියෙන්නේ. මේ වගාවක් කරන්න ඉතින් එච්චරම අපහසු නෑ. මොකද මේ පැලවෙලා එනවා. පෝරත් දාගන්න පුළුවන්. මහන්සිය තමයි යන්නේ. ඉතින් මහන්සියට ප්‍රතිඵල අපිට ලැබෙනවා. ඉතින් සාර්ථකවම මේක කරගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙදරක වුණත් කරන්න පුළුවන් වැඩක්. මේ විදිහට කරු ටික ගහලා බැඳ ගන්න ඕනේ. දැන් මේ වගාවට සති 3ක් වගේ ඇති. තව ටික කාලෙකින් මේකට
මේකෙන් අපට මේ අස්වැන්න ගන්න පුළුවන්. හරියට තෙල් පෝර ටික දානවා නම් අපට හොඳ අස්වැන්නකට යන්න පුළුවන්. මේකට මම ඇත්තටම මේ කෘමිනාශක කරන්න ගොඩක් ගහනවා. ගැහුවෙම නෑ තාම. මේ අලු සාත්තුව කරනවා. මේ අලු වලට පේනවා අලු තියෙනවා. උදේට අලු ටිකක් එහෙම ඇවිල්ලා ගහලා හදලා ගන්නෙ. මොකද වසවිස කනවට වඩා මේ වගේ දෙයක් මොකද හැමෝටම කන්න පුළුවන් විදිහට මේ වසවිසෙන් තොරව කන්න තියෙනවා නම් ඉතින් ඒක ලොකු දෙයක්. මොකද ඒක ඇත්තටම අපිට ගොඩක් වටිනවා. ඉතින් අපි දැන් මේකට තව ටිකක් ගහ ගන්නවා. ගහලා දාලා ඉතින් හදාගෙන මම ඔයාලට දැන් මේකට කොහොමද පෝර දාන්නේ, කොහොමද මොනවද තව පලිබෝධ නාශක දාන්නේ, ඒවා කොහොමද කාබනිකව හදාගන්නේ, රසායනිකව යනවද, ඒ ඔක්කොම කියලා දෙන්නම්. පුළුවන් තරම් කාබනිකව තමයි යන්න ඕන. මොකද බැරිම අවස්ථාවක් ආවොත් තමයි අපි ඇත්තටම රසායනිකව හැමදේම කරන්න ඕන. මේකට අපි පෝර දැම්මේ ඇත්තට මේ බිම සකසද්දී ඉස්සෙල්ලාම මේ පොළොව හොඳට කොටලා කර 10 එකතු කරලා මේකට මම එකතු කරා මේ මඩ පෝර ටික ටික එකතු කරලා තමා මේ ඇට ටික දැම්මේ සති දෙකක් විතර තියලා. ඒකෙන් ඇත්තටම හොඳ මේ ශක්තිමත්ව මේ හොඳ ගහක් වැලක් අපට ලැබුණා. ඒක වටිනවා ඇත්තටම. දැන් මේකට අපි පෝර ටික දාලා හදාගත්තාම මම ඔයාලට කොහොමද පෙන්නන්නම් අස්වැන්න ඉන්නේ කියලා. ඉතින් එහෙනම් ඔයාලට සුබ දවසක්. මේ වගාව ගැන මම තවත් ඔයාලට වටිනා දේවල් ඉදිරිපත් කරන්න. ආයුබෝවන්.